සාදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝමත් මගේ channel එකට. ඉතින් මගේ dream fish එහෙම නැත්නම් මේ සිහින මාළුව තමයි මේ අරවාන කියලා කියන්නේ. මේ වීඩියෝ එකත් එක්කම ගොඩ දෙනෙක් ඉල්ලපු නිසාම අරවාන පැටව කෙයාරින් වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඔන්න මම අද මගේ අලුත් සිල්වර් අරවාන සහ අරවාන පැටව බලා ගන්න විදිය ගැන වීඩියෝ එක අරගෙන ඉල්ල තියෙනවා. වීඩියෝ එක යන්න කලින් කියනවා අපි තමයි subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා දැන්ම subscribe කරන්න. එහෙනම් අපි යමු මේ වීඩියෝ එක මොන වගේද කියලා බලන්න. ටෙම්පරේචර් එක දීලා තියෙන්නේ දැන් ඇක්කමේටරේට දාලා විනාඩි 40ක් විතර ඇති. අපි දැන් බලමු මෙයාම කොහොමද ටැංක් එකට එකතු කරගත්තට පස්සේ මොන විදිහට ඉන්නේ කියලා. දැන් දාලා පැයක් විතර ඇති ටැංක් එකට දාලා බයිෂ් ළඟටම වෙලා ඉන්නවා. මාළුවා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ දාපු ගමන් නිසා. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මාසයකට පස්සේ හරියටම මාසයකට පස්සේ මගේ අරවාන පැටියා ඒ කොහොමද වෙනස කියලා. ගේ ජංගල් 5මාරක් වගේ තිබ්බේ දැන් අඟල් 6ක් පැනලා මාසයක් යන්නත් කලින්. ඉතින් එහෙනම් අපි දැන් බලමු මේ අරවාන පැටව කොහොමද හරියට බලාගන්නේ කියලා. මුලින්ම මේ අරවාන පැටවගේ කෑම ගැන කතා කරොත් ඔයා මේ අරවාන පැටියෙක් ගන්න කලින් මේ අරවාන පැටියා ගන්න තැනින් මෙයාට කන්න දුන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒක ඔයාලට ගොඩක් පහසු වෙනවා. ඒ වගේම මේ අරවාන පැටියෙක් ගන්න කලින් මෙයාගේ කොරපොතු හරියට තියෙනවද, ඩ්‍රොප් අය තියෙනවද, බාබෙල්ස් තියෙනවද, ඒ වගේ දේවල් බලාගන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මොකද අපි ගන්න ඕනේ ලෙඩ අරවාන මාළුවෙක් නෙමෙයි නිරෝගී අරවාන මාළුවෙක් නිසා. කෑම ජාති ගැන කතා කරද්දී අඟල් 4.5ට වඩා කුඩා අරවාන මාළුවෙක් නම් දවසට වේල් 3කුත් ඊට වඩා විශාල අරවාන මාළුවෙක් නම් සාමාන්‍ය අඟල් 6ක විතර අරවාන මාළුවෙක්ට දවසට වේල් 2කුත් දුන්නාම හොඳටම ඇති. සාමාන්‍ය සී ෆුඩ් ඒ කියන්නේ ඉස්සෝ වගේ දෙයක් දෙනවා නම් ගොඩක්ම හොඳයි. ඊටත් වඩා හොඳයි මේ අරවාන මාළුන්ටම හදපු බ්‍රෑන්ඩඩ් පැලට් එකක් දෙනවා නම් ගොඩක්ම හොඳයි. ඒකේ මෙයාලට ලෙඩ රෝග තියෙනවා නම් ඒවා අඩු වෙලා ගොඩක් නිරෝගීමත් ඔයගොල්ලන්ට මේ අරවාන මාළුව හදා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ අරවාන මාළු ගොඩක් ඉක්මනට ස්ට්‍රෙස් වෙනවා. ඒක තමයි මෙයාලගේ තියෙන ලොකුම ගැටලුව. මොකද මෙයාලා පොඩි අරවාන මාළු නිසා ඔයා ටැංක් එක ළඟින් ගියත් ටැංක් එක වහලේ අරිනකොට ටැංක් එකේ ලයිට් එක නිසා මෙයාලා ස්ට්‍රෙස් වෙන මේ හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ අරවාන මාළුව ටිකක් ලොකු කරගන්නකම් ගොඩක්ම ප්‍රවේශයෙන් තමයි හදාගන්න ඔයාලට සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ ෆිල්ටර් වලින් එන ලොකු ෆ්ලෝ රේට් එකක් මෙයාලා කොහෙන්ම දරා ගැනීම හැකියාවක් නැහැ. එහෙම වුණාම තමයි මෙයාලා ගොඩක්ම ස්ට්‍රෙස් වෙන්නේ. ඒ වගේ මෙයා කමියුනිටි කරන්න ඕන නම් අනාගතයේදී වට කමියුනිටි කරන්න ඕන නම් දැන් ඉඳලම පොඩි මාළුවෙක් හදා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේ මේ අරවාන පැටව හදද්දී විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා අරවාන කියන්නේ කොහොමද ජම්පින් ෆිෂ් කෙනෙක්. ඒක නිසා අනිවාර්යයෙන්ම වහලයක් තිබීම නම් අත්‍යවශ්‍යයි. එහෙම නැතිනම් මේ අනිවාර්යයෙන්ම ටැංක් එකේ පනින්න ඉඩ තියෙනවා. කමියුනිටි කරද්දී මෙයාට වඩා විශාල මාළු නැතුව මෙයාට කරදරයක් නොකරන ඕනම මාළුවෙක් එක්ක මෙයාව හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ස්ට්‍රෙස් වෙන්නේ නැතුව අපිට හදා ගන්න ඕන නිසා මෙයාට වඩා පොඩි මාළු තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ ප්ලේටි වගේ මාළු නෙමෙයි ටින් ෆොයින් බාබ් වගේ තරමක විශාල මාළු තමයි දාගන්න ඕනේ. ඒ වගේම මේ අරවාන මාළුවට මෙයා ඉන්නේ ඒ කියන්නේ වතුරේ උඩ මට්ටමේ නිසා උඩ මට්ටමට කොටයක් වගේ දෙයක් අවහිර වෙන්න තියෙනවා නම් ඒ දේ අයින් කරන්නත් වග බලා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කරුණු තමයි අරවාන පැටව කෙයාරින් වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක අවසන් කරන්න කලින් කියන්න ඕනේ අපේ FB page එකට like කරලා නැත්නම් දැන්ම like කරන්න. ඒ වගේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.